ආයිබෝවන් දැන් දාලා තියෙන්නේ ඔක්කොම ටිකක් ගාන වැඩි ලක්ෂ 5න් උඩ යන චේන් සෙට් එකක්. මොකද ඒකට හේතුව තමයි weight එක වැඩි. පවුන් එකමාරක් කියන්නේ ග්‍රෑම් 12 සහ 12ට ආසන්න 12ට චුට්ටක් වැඩි ප්‍රමාණයක්. ඉතින් අපි අද ග්‍රෑම් එකක ගාන දාලා තිනවා 37900යි. ඊට අමතර ඕකට හැඳුම් කුලියයි ඔක්කොමත් එක්ක තව ටැක්ස් එකයි ඒ දෙකම එක්ක එකතු කරලා අපි පැත්තකින් ගාන දාලා තියෙනවා චේන් එකේ. හරිද? මේක 12150ක් කියන්නේ පවුන් එකමාරයි. මේක තමයි රෝප් එක කබ ඩිසයින් එක. පාවිච්චි කරන්න පුළුවන් හොඳට. ඉතින් ගැටලුවක් නැහැ. ගොඩක් දිගට උනත් දාන්න පුළුවන්. නැත්නම් ෂෝට් ටැග් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ චේන් එක. මේක අනිත් එක මේ බොක්ස් එක සිංගප්පූරු එක මේක 12230යි 532000යි. අනිත් කලින් කබ චේන් එකට වැඩිය මේක ටිකක් මේකෙන් ටිකක් වැඩි එකක්. පොලිස් එක හොඳයි. ඉතින් පෙනුම ටිකක් අඩුයි. හයියයි චේන් එක. මේ හොඳට යූස් කරන්න පුළුවන් කෙල්ලන්ට කොල්ලන්ට දෙකොල්ලන්ටම. කලින් පෙන්න දෙන බෝයි චේන් එක. රෝප් එක සමහර වෙලාවල් වලට ඔක ලේඩිස් එහෙම දානවා. ඒ ලේඩිස් දාන්නත් කැමති. මේක ඇවිල්ලා මේක ඇවිල්ලා ස්නෙක් එක. පෙනුම ටිකක් හොඳට තියෙනවා. මෙච්චර ටිකක් හයිය මදි. පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. මොකද හේතුව මේකෙන් චාර්ජ් එකක් ටිකක් වැඩි හින්දා. මේකෙන් චාර්ජ් එක ටිකක් වැඩි චේන් අනිවාර්යෙන් පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. මොකද ඉතින් හැදුම් කුලියට වැඩි කර ගෙවලා තියෙන හින්දා දුරට ඇත්තටම ගොඩක් ලස්සනයි. මේක ස්නෙක් කිව්වට එහෙම අවුලක් නැහැ. මේක නම් ගොඩක් පරණයි ඩිසයින් එක. තාම සේල් එක තියෙන ඩිසයින් එක. තාම කට්ටිය හොයන ඩිසයින් එකක් මේක. ඒකයි දැන් මේ 7 ඩිසයින් එකේ අපේ ඔව් ඒකත් මේකෙන් චාර්ජ් එක අඩු චේන් එක. නැමෙන්න දෙන්න නැතුව පාවිච්චි කරන්න ඕනේ. නැමෙන්න බලනවා නම් චුට්ටක් අගල් 18 අගල් 20 වගේ ෂෝට් කරලා දැම්මොත් මේ චේන් එක ගැටලුවක් නැහැ. මේක තනිකරම ලේඩිස් එකක්. මේ දැන් ආපු එක. මේක ෆ්ලැට් එකක් තමයි. මේකෙන් චාර්ජ් එක කලින් පෙන්නපු ෆ්ලැට් එකට වැඩි. මේකේ ෂයින් එකත් වැඩි, ෆිනිෂින් එකත් ගොඩක් අරකට වැඩිය ගොඩක් හොඳයි. ඉතින් මේක දක්වන ගොඩක්ම ලස්සනයි. ස්පෙෂල් යූස් කරනවා නම් තමයි හොඳ. කලින් පෙන්නපු ෆ්ලැට් එක ඩේලි යූස් කරන්න පුළුවන්. මේක ස්පෙෂල් තමයි. මේක ඇවිල්ලා බොක්ස් එකේ මේ ස්ට්‍රෝං බොක්ස් එක. හැබැයි අර නැමුණොත් අපි අර කියලා දැම්මේ නැමුණොත් චුට්ටක් අඩුසලු වුණොත් එතනින් අර ස්කින් එක කැපෙන්න බලනවා දන්නේම නැතුව. කැපෙන්න බලනවා. හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකේ. ඒ හින්දා මේක ගොඩක්ම අර වයර් ටයිප් එකක් හින්දා වැඩි දිගට දාන්න හොඳ නැහැ. අගල් සාමාන්‍යයෙන් බෙල්ලට අගල් 3ක් වගේ පල්ලෙහාට ඉටින්න වගේ දිග දැම්මොත් මේ චේන් එකේ කිසි කම්ප්ලේන් එකක් නැහැ. පාවිච්චි කරන්න පුළුවන්. අර ගොඩාක් දිගට දාපුවම නිදාගන්න නැගිටිනකොට එහෙම චේන් එක නැමුණොත් එහෙම එතනින් අර කුචිරක් එහෙම පිටවෙන්නත් එහෙම මේ චේන් එක ඇවිල්ලා ඩ්‍රැගන් එක රවුන්ඩ් චේන් එක සම්පූර්ණ රවුන්ඩ් චේන් එක කිසිම ගැටලුවක් නැහැ. මේක අර හදිස්සියෙන් අර දානකොට කොණ්ඩේ එහෙම ගියොත් එහෙම කොණ්ඩ ගහක් එහෙම ඇතුළට යන්න බලනවා එච්චරයි. අර එච්චරම හයියොත් නෑ තමයි. ස්පෙෂල් යූස් කරන්න තමයි ඇත්තටම ගොඩක්ම හොඳ. මේ ඩෑම් 12ට හොඳ ලොකු පෙනුමක් තියෙනවා මෙයාගේ මේ චේන් එකේ. මේකෙන් චාර්ජ් එකත් වැඩි ටිකක් මේ ඩිසයින් එකේ. ඉතින් හරි ගැටලු දෙන කට්ටිය අපිට කමෙන්ට් එකක් දාන්න. thank you.